ඔයාට හරියටම ඕනනම් ඉන්ටර්නැෂනල් ජොබ් රෙඩි වෙන්න දැනට කෝස් කලෙක්ට් කරන එක අඩු කරලා රියල් වර්ල්ඩ් ඇප්ලිකේෂන්ස් අරගෙන ඒව ගෝ ත්‍රූ කරන්න පුළුවන්. ඇත්තටම අපේ බිගිනර්ස් මුලින්ම ඉන්ඩස්ට්‍රියල් ඩෙවලොපර්ස්ලා කරන තව දෙයක් තමා එයාලා ෆෝකස් කරන්නේ එකම පාර්ටයක් විතරයි. දැන් PHP full stack ගත්තහම PHP වල තියෙන JavaScript එතකොට MySQL ඒ වගේ PHP තව Laravel framework එකේ තියෙන coding night ඒ side එකෙන් ගත්තාම එතකොට එයාලා ඇත්තටම ෆෝකස් කරන්නේ තනිකරම එකම framework එකට කොටු වෙච්ච architecture. ඒකෙන් එහා කිසි දෙයක් එයාලා දන්නේ නැහැ. එතකොට code version කරන්න ගියාන් පස්සේ code versioning as example in enterprise level mostly we use GitHub. So මේකේ හරිය ප්‍රොසීජර් එකක් දන්නේ නැහැ. එතකොට එයාලා ජූනියර් ඩෙවලොපර්ස්ලා විදිහට එනවා නිකන් කෝඩ් එකක් ගහන්න පුළුවන් විදිහට ඇවිල්ලා ඒකෙන් ෆේස් කරන්න ගියාම එතකොට එයාලා ඒක දන්නේ නැහැ. එතකොට එයාලට පොඩි හරි එක්ස්පීරියන්ස් එකක් නැහැ. මොන හරි දෙයක් සර්වර් එකට ඩිප්ලොයි කරන්න දන්නේ නැහැ. එතකොට ඒ process එක එයාලාට idea එකක් නැහැ. එතකොට copy paste ගොඩක් වෙලාවට යාලා කරන්න මොනවද දැන් AI ඇවිල්ලා තියෙන එකත් එක්කම කෝඩ් එක හිම ගන්නවා කොපි කරනවා ඒක පේස්ට් කරනවා හැම ඒකේ කොහොමද ෆන්ක්ෂනින් එක වෙන්නේ කියන එකවත් අන්ඩර්ස්ටෑන්ඩින් නැහැ. ඒක අමතරව ඩිබගින් කරන්න යාලා දන්නේ නැහැ බොහෝ දෙනා. ඔය මොන හරි දෙකකින් ඔය ටිකෙන් මොන හරි ලැක් එකක් තියෙනවා. දැන් අපි කම්පැනිස් වලට මොනවද කියලා ඕනේ ඇත්තටම කියලා බැලුවම එයාලා ඇත්තටම හොයන්නේ ප්‍රොබ්ලම් සොල්ව් කරන්න පුළුවන් එයාලගේ අයිඩියාස් වලින්ම ඉන්පස්සේ කෝඩ් එක ලියුවම කෝඩ් එක රීඩබල් වෙන්න ඕනේ, ක්ලීන් වෙන්න ඕනේ. තව කෙනෙකුට ඊළඟ ඩෙවලොපර් කෙනෙක් කෙනෙකුට එයාට ඒක අන්ඩර්ස්ටෑන්ඩින් කරගන්න වෙන්න ඕනේ. එතකොට තව බේසික්ම කන්සෙප්ට් එක MVC ආකිටෙක්චර් එකට ලියන්න පුළුවන් වෙනවා. ඒව තමයි එන්ටර්ප්‍රයිස් ලෙවල් වලට ගියාන් පස්සේ අපි වැඩ කරන විදිය. Laravel කියන්නේ ඒක PHP සයිට් එකෙන් ගත්තාම හොඳටම තියෙන ෆ්‍රේම්වර්ක් එක. තව Git එක ගත්තාම Git workflow knowledge එක තියෙන්න ඕනේ. ඔය වගේ දේවල් මොකද අපි ටීම් එකක් විදියට වැඩ කරනකොට ඒකේ ටීම් එකක් විදියට වැඩ කරන්න අපිට තියෙන්න ඕනේ දැනුම. ඒ කියන්නේ Git වගේ එකක් පාවිච්චි කරාම code versioning වලට ඒක හරි ලේසි කෝඩ් එකක් එකම තැන දෙන්නෙක් මේවා කරත් ඒක මර්ජ් කරගන්න හරි ලේසි. එතකොට ඒකේ knowledge එක තියෙනවා. එතකොට මොන හරි application එක deploy කරන්න ගියාම ඒක deploy කරගන්න පුළුවන් basic understanding එක හරි තියෙනවා. ඒට අමතරව තව අවසානයේ තව කරුණක් විදියට ගත්තොත් එහෙම එයාලට පුළුවන් වෙන ඇබිලිටි එකක් තියෙනවා ඕනේ. එයාලා ගහපු කෝඩ් එක එයාලට තව කෙනෙකුට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. ඔය වගේ දේවල් ඇත්තටම මෝස්ට්ලි ඉන්ටර්නැෂනල් විදිහට මාර විදිහට මේක බලනවා. එතකොට මොකද මෙතන ලැන්ග්වේජ් බැරියර්ස් උත් තියෙනවා. ගොඩක් අය මුලින්ම නැහැ. ඉංග්‍රීසි ගත්තාම ඉංග්‍රීසි හරි හින්දි හරි ඔය ඔක්කොම ෆුල්ම ප්‍රොෆිෂන්ට් එකක් නැහැ. එතකොට එතන බැරියර් එකක් තියෙනවා. එතකොට මේ වගේ දේවල් වලින් මාර විදිහට මිනිස්සුන්ට ජොබ් හොයාගන්න පුළුවන්. ඒ කට්ටිය තව කෙනෙකුට සුව පහසු විදිහකට ඒ දේවල් කරගන්න පුළුවන්. why it matters. ඇයි මේක ලොකු හේතු සාධකයක් වෙන්නේ? කම්පැනිස් නිකන් ඔයාලව සර්ටිෆිකේට් ගොඩක් තිබ්බ පළියට විතරක් ඔයාලව හයර් කරන්නේ. මොකද ඒ කට්ටිය ඔයාලව කම්පැනි එකට හයර් කරන්නේ එයාලට තියෙන බිස්නස් ප්‍රොබ්ලම් සොල්ව් කරන්න. එතකොට ඒකට හයර් කරන කට්ටියව හරි විදිහට බලලා ගන්න ඕන. මොකද ඒක කොස්ට් වෙනවා මනි යාලට. ඒ කියන්නේ යාලගේ බජට් එකත් එක්ක බැලුවා. එතකොට ඔයාලා ටියුටෝරියල් ටිකක් බලලා ඒකට අදාළව ඔයාලා කම්පැනිස් වලට ගිහිල්ලා ෆේස් කරන්න හදනවා. ඒක ඇත්තටම කම්පැනිස් වලින් එක්ස්පෙක්ට් කරන එක much higher than the tutorial that you are watching. So එතකොට ඒකේ ලොකු වෙනසක් තියෙනවා. අන්න ඔය හේතුව නිසා තමයි ගොඩක් දුරට එන ඩියුටෝබර්ස්ලා ඉන්ටර්වියුවර්ස් වලින් ෆේල් වෙනවා. මොකද ටියුටෝරියල් එකේ වන්න දෙයට අමතරව රියල් වර්ල්ඩ් එකට ගියාම ඒක ගොඩක් වෙනස්. මම ඔයාලට පොඩි ස්ටෝරි එකක් කියන්න. මේ ළඟදී මම ඉන්ටර්වියු කරපු කෙනෙක්ගේ ඉන්ටර්නැෂනල් කෙනෙක්
එයා ඇත්තටම ඉන්ටර්විව් එක අපිට තෝරාගත්ත CV එකේ තියෙන ක්වොලිෆිකේෂන් එතකොට එයාලගේ තිබ්බ පෝර්ට්ෆෝලියෝ එකයි ඔය හේතු ඔක්කොම තියෙනවා. ඉතින් මෙතන මොකද වුණේ එයාගේ ඇත්තටම තිබුණා GitHub එකේ ප්‍රොජෙක්ට්ස් සාමාන්‍ය 10ක් විතර වෙන්න තිබ්බා. 3ක් විතර තිබ්බ ඇඩ්වාන්ස් ලෙවල් එකේ වම. හැබැයි මම එතකොට එයාගෙන් එක ප්‍රශ්නයක් ඇහුවා. ඇත්තටම ප්‍රොජෙක්ට්ස් ටික හොඳයි. හොඳට ඩිවෙලොප් කරලා තියෙනවා. මේක ඩිප්ලොයි කරන්න යනවා නම් ඔයා කොහොමද ඩිප්ලොයි කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ? ඒ කියන්නේ ස්ටෙප් වයිස් මට ෂූට්ටක් කියන්න පුළුවන්. එතකොට ඇත්තටම ඒ ඩිවෙලොපර් පොඩ්ඩක් බය වුණා. බය වුණා කියන්නේ එයාගේ මුහුණේ තිබ්බ එක්ස්ප්‍රෙෂන්ස් චේන්ජ් වුණා. සාමාන්‍ය කලින් පොඩ්ඩක් ස්මයිලි ෆේස් එකක් වගේ තිබ්බ එක අර පොඩ්ඩක් බය ගතියට හැරුණා. මම එතකොට දැනගත්තා ඇත්තටම පොඩ්ඩක් එයාට ඕවර් දැනුමක් ඇත්තටම ඒකේ නැහැ. මොනවාද අපි එක්ස්පෙක්ට් කරන්නේ කියන එකත් එයා ඇත්තටම දැනුමක් එතන නැහැ. දැන් ඔය වගේම තව සිනාරියෝ එකක් කියනවා නම් මම වෙන ඩිවෙලොපර් කෙනෙක් මෙයා වෙන ඉන්ටර්විව් එකකදී මම හුවා මෙයාගෙන් DB ඉන්ඩෙක්ස් එක. ඒ කියන්නේ අපි සාමාන්‍ය මොන හරි දෙයක් ෆාස්ට් විදිහට ගන්න ඕන අපි DB ඉන්ඩෙක්සින් කරන එකෙන් තමයි හයි ලෙවල් වලට ගියාන් පස්සේ මේන්ටේන් කරන්නේ. එතකොට ඇත්තටම මෙයා ඉන්ඩෙක්සින් කියන එක අහලා තියෙනවා. අහලා තිබ්බට මෙයා කියන එහෙම ඉන්ඩෙක්සින් කරන්න ඕනේ නැහැ කියලා ඩේටාබේස් එක. ඒ කියන්නේ මෙයා දන්නේ නැහැ සාමාන්‍ය එන්ටර්ප්‍රයිස් ඉන්ඩස්ට්‍රි එකට ගියාන් පස්සේ ඉන්ඩස්ට්‍රි එකේ කොයි විදිහට මේවා වැඩ කරන්නේ කියලා. එතන ඒක තමයි අන්ඩර්ස්ටෑන්ඩින්. එතකොට එයාලා දන්නේ නැහැ ටියුටෝරියල් එක කොයි කම්පැනි එකේ එක්ස්පෙක්ටේෂන් අතර ලොකු වෙනසක් තියෙනවා කියන්නේ. මේක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් මෙතනදී. but හරියට ඕනනම් ඉන්ටර්නැෂනල් ජොබ් රෙඩි වෙන්න දැනට කෝස් කලෙක්ට් කරන එක අඩු කරලා රියල් වර්ල්ඩ් ඇප්ලිකේෂන්ස් අරගෙන ඒව go through කරන්න. ඒකද එක්සැම්පල් විදිහට ඔයාලට ගන්න පුළුවන් ඕන තරම් ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ඒ අරගෙන ප්‍රොඩක්ෂන් ලෙවල් එකේ තියෙනවා. ඒව ඇනලයිස් කරලා බලන්න යාලා කොහොමද පර්ෆෝමන්ස් ඔප්ටිමයිසේෂන් කරලා තියෙන්නේ. කොයි විදිහටද ඩේටාබේස් ඉන්ඩෙක්සින් කරලා තියෙන්නේ. ඒ වගේ as example මම මේ කියන්නේ. ඒ වගේ දේවල් වලට කරලා බලන්න පුළුවන්. මේ channel එකේ මම රියල් වර්ල්ඩ් එක්ස්පීරියන්ස් එක ඒ කියන්නේ ටෙක්නිකල් පර්ස්පෙක්ටිව් එකෙන් ප්‍රැක්ටිකලි ගන්න දේවල් මම මේ channel එකේ ෂෙයා කරනවා. ඔයාලගේ ලර්නින් එක මූව් කරගන්න ඕන නම් ඉන්ටර්නැෂනල් ජොබ් රෙඩි ෆෝකස් කරලා මේ channel එක subscribe කරලා තියාගන්න. ඉදිරියේදී මම ජොබ් රෙඩි වෙන අයට ඒක ෆෝකස් කරලා මොකටද දේවල් මම ටිප්ස් විදිහට දාන්න හිතාගෙන ඉන්නවා.